ඔයාලා සින්දු අහන්න කැමති එක්කෙනෙක්ද? ඉතින් ඔයාලගේ බජට් එකටත් හරියන්න එක්ක මම අද ගෙනල්ලා තියෙනවා හොඳ බිල්ඩ් ක්වලිටි එකක් එක්ක අඩු ගාණට ගන්න පුළුවන් JBL හෙඩ්ෆෝන් එකක්. ඉතින් මේ තියෙන්නේ එන්නේ හෙඩ්ෆෝන් එක. මේ ගැන වැඩි විස්තර අපි ඉස්සරහදී කතා කරනවා. මේකේ මිල ගණන් සහ මේකේ තියෙන ෆීචර්ස් ඒ වගේම මේකේ බිල්ඩ් ක්වලිටි එක ගැන. ඉතින් මේක JBL හෙඩ්ෆෝන් එකක් කියවට මේක JBL ඔරිජිනල් හෙඩ්ෆෝන් එකක් නෙමෙයි. මේක JBL ක්ලෝන් එකක්. එහෙම නැත්නම් ෆේක් හෙඩ්ෆෝන් එකක්. ඉතින් ඔයාලට මේකේ මිල සහ මේකේ ෆීචර්ස් දැනගන්න ඕන නම් ඔයාලට මේ වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න වෙනවා. ඉතින් වීඩියෝ එක අවසානට ඔයාලට මිල කියනවා. මේ දරාසෙන් ගත්ත ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. එහෙනම් වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි වීඩියෝ එක ඉස්සරහින් හම්බෙමු. හරිද යාළුවනේ, ඔයාලට බොක්ස් එක ගත්තාම මෙන්න මේ වගේ සුදු පාට ඉටි කවරකින් ඔතලා තමයි එන්නේ. ඉතින් මේක දරාසෙන් අපිට ගොඩක් සේෆ් විදිහට එවලා තිබ්බා. ඒ ගැන දරාස්ට ගොඩක් ස්තුති කරන්න ඕනේ. මොකද තැලෙන්නේ බිඳෙන්නේ නැතුව එවන එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට අපි පෙට්ටිය උඩින් තියෙන කොලේ මෙන්න මේ විදිහට ඉරා ගන්නවා. හරිද යාළුවනේ, ඔයාලට මේ පෙට්ටිය ඉරාගත්තට පස්සේ පෙට්ටිය කිව්වේ මේ කොලේ ඉරාගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි පේන්නේ. ඉතින් ඔයාලට පෙට්ටිය අතර ගත්තාම ගොඩක් හાર્ඩ් පෙට්ටිය එක නෙමෙයි වෙලා තියෙන්නේ. ගොඩක් අර සාමාන්‍ය කාඩ්බෝඩ් පෙට්ටිය එක වෙලා තියෙන්නේ. මේක ඇත්තම කිව්වොත් JBL ඔරිජිනල් එක ගත්තාම ගොඩක් හાર્ඩ් කාඩ්බෝඩ් එක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන Bluetooth කියලා ගහලා තියෙනවා. ඊළඟට මෙතන බැටරි ලයිෆ් එක, ඒ වගේම මෙතන tune 510 කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙතන poor bass wireless, ඒ වගේම මෙතන ඔයාලට JBL headphone එකේ picture එකක් ගහලා තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට JBL එකේ එක කප් එකක් පේන්න තියෙනවා. ඒ වගේම ඔයාලට යටින් පේනවා මෙම JBL එකේ කලර්ස් 4ක් තියෙනවා. ඒ කලර්ස් 4 යටින් ගහලා තියෙනවා. ඔයාලට මේ කලර්ස් 4කින් මෙලදී ගන්න පුළුවන්. ඒ වගේ මෙතන ඔයාලට මිනිත්තු 5ක් charge කරලා පැය 2ක කාලයක් use කරන්න පුළුවන්. ඉතින් මෙතන JBL logo එක ගහලා තියෙනවා. එහෙනම් මේ මෙතන තියෙන ඉටි කවරෙත් ගලවගමු. මේ තියෙන ඔයාලට ඔරිජිනල් එකේ පෙට්ටිය සහ ෆේක් එකේ අතර වෙනස. ඉතින් ඔරිජිනල් එක ගත්තොත් පෙට්ටිය ටිකක් ලොකුයි ෆේක් එකට වඩා. අපි මෙන්න මෙහෙම මේ ඉටි කවරේ මෙන්න මේ වගේ කතුරෙන් කපා ගමු. හරිද යාළුවනේ, මම මේ කොලේ ගලවගත්තා. ඉතින් මෙතන ඔයාලට ගෙනියන හැන්ඩල් එකක් වගේ කෑල්ලක් තියෙනවා ඔරිජිනල් එකේ විදිහට. ඉතින් අපි මෙන්න මේක මෙතනින් ඕපන් කරගමු. ඉතින් ඕපන් කරාට පස්සේ ඔයාලට නිකන් බාල ප්ලාස්ටික් කවර එක තමයි මේ JBL එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ඇතුලේ ඔයාලට මේක charge කරන charging port එක තියෙනවා. ඉතින් අපි දැන් මේ පෙට්ටිය පැත්තකින් තියමු. පෙට්ටිය ඊළඟට ඉතින් ඔයාලට පේනවා මෙතන JBL එක ලස්සනට පැක් කරලා එවලා තියෙනවා. හැබැයි JBL ඔරිජිනල් එකේ වගේ නෙමෙයි. මේක මොකද ක්ලෝන් එකක්නේ. ඉතින් ඔයාලා JBL එක අතර ගත්තාම ගොඩම බර අඩු කියලා තමයි මට නම් හිතෙන්නේ. ගොඩක් ක්ලීන් එකට එවලා තියෙනවා JBL හෙඩ්ෆෝන් එක. ඒ වගේම කප්ස් ගත්තත් ගොඩක්ම හොඳ කුෂන් එකකින් හදලා තියෙනවා. ඒ වගේම මෙතන උඩත් ඔයාලට පේනවා කුෂන් එකක් තියෙනවා ඔරිජිනල් එකේ වගේම. ඉතින් මේක බැලුවොත් ඔයාලට ඔරිජිනල් එකේ කිසිම වෙනසක් පේන්නේ නැහැ බාහිරින් බැලුවාම. ඉතින් ඔයාලට මේ වගේ කප්ස් හොඳට නවන්න පුළුවන්. හැබැයි මං කලින් කිව්වා වගේ ඔයාලට පොඩි මේක දිග අරිද්දි පොඩි තද ගතියක් තියෙනවා. ඒ වගේම මෙතන සවුන්ඩ් අඩු වැඩි කරන ඒවා තියෙනවා සහ මෙතන USB type C port එකක් තියෙනවා ඔයාලා charge කරන්න සහ ඔයාලට මෙතන SD card දැමීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේ මෙතනින් ඔයාලට එජස් කරන්න පුළුවන්. මේ එජස් එකේ තමයි මම අර කිව්වේ ඔයාලට පොඩි තද ගතියක් තියෙනවා කියලා. ඔයාලට පේනවා මං අදිද්දිත් ගොඩක් තදයි වගේ තමයි ඔයාලට පේන්නේ. හරිද යාළුවනේ, එන්න ඒ විදිහට තමයි ඔයාලට අන්බොක්සිං එක දකින්න ලැබුණ. ඔයාලට හෙඩ්ෆෝන් එක අතර ගත්තට පස්සේ ගොඩක්ම අඩු බරකින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම බිල්ඩ් ක්වලිටි එක ගත්තොත් ඔයාලට ප්‍රීමියම් ලුක් එකක් නැති වුණාට මේකේ බජට් එකට හරියන විදිහට ඔයාලට ක්වලිටි එක නම් දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ දෙපැත්තෙම JBL logo එක ගහලා තියෙනවා. කලින් මගේ පළවෙනි වීඩියෝ එක කරා ඒක මේ වගේම JBL 520 එකේ ඔරිජිනල් එකේ අන්බොක්සිං එක. මේක ඉතින් ඔයාලේ බජට් එකට හරියන එක විදිහට තමයි මම මේක ගෙනල්ලා තියෙන්නේ. මේක ඇඩ්ජස්ට්මන්ට් එහෙම ගත්තොත් පොඩ්ඩක් හිර වෙනවා. ඔරිජිනල් එකේ වගේ නෙමෙයි, මේක පොඩ්ඩක් හිර වෙන ගතියක් තියෙනවා. වගේම තමයි මේ දෙපැත්තෙන් ස්පොන්ජ් දෙකක්
තියෙනවා මෙන්න මේ වගේ. ඒක ඇත්තම කිව්වොත් ඔයාලට මේක වදයක් වෙන්නේ මේක ඔයාලා පැය භාගයක් විතර දාගෙන හිටියාම ඔයාලේ කන් දෙක රත් වෙන්න ගන්නවා. ඒක තමයි මේ ගැටලුව කර තියෙන්නේ. අනිත් ඒවා නම් එහෙම කියන්න වරදක් නෑ. ඒ වගේම ඔයාලට මේකේ සවුන්ඩ් ක්වොලිටි ගත්තොත් බේස් නම් එච්චර නෑ. හැබැයි ඔයාලා Zoom class ඒ වගේම ඔයාලට සින්දු අහන්න ගන්නවා නම් මේක තමයි ඔයාලට හොඳම බජට් හෙඩ්ෆෝන් එක. ඔයාලට මේක අඩු ගාණට ගන්න පුළුවන් රුපියල් 2000කට වගේ අඩු මුදලකට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ අන්බොක්සිං වීඩියෝෙන් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.